Birthday to Hi lamai, ada nama යාළුවෙක්. Hi guys, welcome back to my channel. ඉතින් ඔන්න මං අද අරන් ආවා weekly vlog එකක්. ඉතින් දවස් කීපයක් එකතු කරලා තමයි මම මේ vlog එක අරන් ආවේ. ඉතින් අද මගේ යාළුවාව හම්බෙන්න මම ආවා. මම යාළුවා එනකන් church එකට වෙලා තමයි දැන් ඉන්නේ. එයා එනවා කියලා කිව්වා. මං ඉතින් මම කොහොමත් මෙතනට සාමාන්‍යයෙන් නිතරම වගේ නම් එන්නේ නැහැ. හැබැයි කොහොම හරි වෙලාවක් ලැබුණොත් මම අනිවාර්යෙන් චර්ච් එකට එනවා. ඉතින් අද මම ආවා මගේ යාළුවාව හම්බෙන්න. එයා දවස් 2කට වගේ කලින් තමයි ලංකාවට ආවේ. එයා අවුරුද්දකට වැඩි කාලයක් හිටියේ ලංකාවේ නෙවෙයි. ඉතින් කාලයකට පස්සේනේ අද මීට් වෙන්නේ. මගේ travel vlogs බලන යාළුවෝ ටික නම් මෙයාව අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඉතින් යාළුවා එනකල් මට ටයිම් තිබ්බ නිසා මං ආව චර්ච් එකට. ඉතින් ආවම බලමු කවුද මේ යාළුවා කියලා. ඇති ඉන්නයි. මම වීඩියෝ එක දාන්නේ. දොරට ගහන්න. කාලෙකට පස්සේ ඉතින් අපි හම්බුනේ කෝල් මැසේජ් වලින් විතරයි. මෙච්චර දවස් ඉතින් කතා කරන්න පුළුවන් වුණේ. ලයිව් දැක්කම ඉතින් කොච්චර දේවල් තියනවද ගෑන් ළමයිට කතා කරන්න. අද මායි යාළුවයි ප්ලෑන් කරගෙන හිටියේ වැඩ ටිකක්. හැබැයි අපිට වෙලාව මදි වුණ නිසා අපිට ඒ වැඩ ටික කරගන්න උනේ නැහැ. ඉතින් අපි කීව ඉඳලා අපි කට්ටියම ආවා කැෆේ එකකට. මොකද ඒ වෙලාවේ ඒචුට බඩගිනි වෙලා හිටියේ. ඉතින් මේ දවස් ටික මට මාර විශේෂයි. ලස්සනට ගෙවුණා. හැබැයි ඉක්මනට දවස් ටික ගෙවිලා ඉවර වුණා. ඒ නිසා ටිකක් දුකයි. හැබැයි මේ තමයි මං ආසම දවස් ටික ළඟ දවස් ටික ඉක්මනට ඉවර වුණා. ඉතින් මම ගෙදර ඇවිල්ලා මට ලැබුණ ගිෆ්ට් එකක්. ඒ ගිෆ්ට් එක තමයි මම මේ බලන්නේ. මං මේ දවස් ටිකට මෙච්චර ආස ඇයිද කියලා සමහරව හිතයිනේ. මොකද දන්නවද? මං කොහොමත් මැයි මාසේ එනකන් අප්‍රේල් මාසේ පහ වුණාම මැයි මාසේ එනකන් සෑහෙන බලාගෙන ඉන්නේ. මොකද මැයි මාසේ එකක් වෙසක් අනිත් එක මගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ නිසා මම මේ මාසයට මාර ආසයි. දවස් ටික මට යුනි එකේ වැඩත් එක්ක තමයි පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. ඉතින් මට vlog නම් කරන්න උනේ නෑ. ඒ වගේම චුට්ටක් අසනීප වෙලා හිටියේ. හායි ළමයි, අද වෙසක් පොය දවස. පන්සල් යන්නේ. ඊසේ මේ වෙසක් දවස. මම උදේම පන්සල් යන්න තමයි මේ රෙඩි වෙලා ඉන්නේ. මායි අම්මයි උදේම පන්සලට ආවා. අද පොය දවස. වෙසක් පොය දවස. ඉතින් සෙනග වැඩි පන්සලේ. අද පෙරහැරක් තියෙනවා. කොණ්ඩඤ්ඤ වප්ප බන්තිය මහා නාමස්තී මහතෙරවරුන් දාලා ගියා. යථා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං ඒ වගේම තව දෙයක් තමයි ස්වර්ණවාහිනිය එකේ අමාදාහාර ප්‍රෝග්‍රෑම් එක ලයිව් අද මුතියන් යන පන්සලේ තමයි ලයිව් එක යන්නේ. ඉතින් අපි ටික වෙලාවක් ඒකත් බැලුවා. ඉතින් සෙනග ඉද්දි නම් මම වැඩි කැමැත්තක් නැහැ. අනිත් දවස්වල නම් කට්ටිය එච්චර නෑනේ. එතකොට හවස් වෙලාවට එහෙම පන්සලට එනවා. නැත්තම් ඉතින් කට්ටිය ගොඩක් ඉද්දි අපිට වඳින්න නිදහසේ වඳින්න බෑනේ. ඉතින් කට්ටිය හින්දා අපි ලොකු වෙලාවක් පන්සලේ හිටියෙත් නැහැ. ඉතින් අපි එදා දන්සල් යන්නත් අමතක කරේ නෑ ළමයි. ඔයාලා මොකද කරේ වෙසක් දවසේ? දානුක කමෙන්ට් එකක් බලන්න. ඉස්සෙල්ලාම හිටියේ රොටි දන්සනකට. පොලිමේ ටික වෙලාවක් හිටියා. ඒ රොටි එක නම් අවුලක් නෑ. රසයි. දන්සල් වලට යන ගමන් එද්දී පෙරහැරට ආව මෙන්න මේ යාළුවාවත් එක්ක. මං නම් අලින්ට බයයි. හැබැයි අලි දිහා බලාගෙන ඉන්නවා කැමතියි. ඔහොම ඉඳි තව දන්සලක් පටන් ගත්තා.
මේක අයිස්ක්‍රීම් දන්සලක්. අයිස්ක්‍රීම් කකා යද්දී අපි දැක්ක සුප් දන්සලකුත් තියෙනවා. මේක තමයි අපි ගොඩාක් වෙලා පොලිමේ හිටියේ. මේ තියෙන්නේ අපේ ගෙදර වෙසක්. අපේ ගෙදර වෙසක් මේ තියෙන්නේ කොඩ් දාලා. මොකද මං උදේ දන්සල් වලට ගිහිල්ලා එද්දි පරක් වුණානේ. උදේ ගියපු පාර මම ගොඩක් හවස් වුණා එද්දි. ඉතින් එතකොට ගෙදර වෙසක් හරි. අයි කොහමද? මං අද උදේම යනවා යාළුවව මීට් වෙන්න. එයා තව දවස් 2ක් 3ක් වගේ තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් ඊට කලින් ආයෙම මීට් වෙන්න දවසක් දාගත්තා. අද දවසේ අපි දෙන්න වැඩ ටිකක් ප්ලෑන් කරන් ඉන්නවා කරන්න. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. එයා දැන් නම් සැලොන් එකේ ඉන්නේ කියලා. මට කිව්වා සැලොන් එකටම එන්න කියලා. එතකොට අපි දෙන්නට අපේ වැඩ ටික කරගන්න ලේසිනේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලාද. මම සැලොන් එකට ගියාට මෙයාලා මේ ටික වෙලාවක් මාව එළියේ තිබ්බා. දොර ඇරියේ නෑ. මේ එතකොට මට තේරුණා මෙතන වෙන මොකක් හරි ප්ලෑන් කරන් ඉන්නේ මෙයාලා මාව ගෙන්නලා කියලා. ඇත්තටම හිතුවත් වගේ හරි. මේ බර්ත්ඩේ එකට එයාලා වෙනම රෙඩි වෙලා මම ඇත්තටම දන්නෙත් නැහැ. ගියාට පස්සේ තමයි දන්නේ. ඒකට නම් මාර විදිහට සර්ප්‍රයිස් වුණා ඇත්තටම. මං චුට්ටක් ඒ වෙලාවේ ලැජ්ජ වෙලා හිටියේ. මොකද එහා පැත්තේ තව ෂොප් එකක් තිබ්බා. ඒ ෂොප් එකේ කට්ටිය බලාගෙන හිටියා. මම මෙච්චර මෙයාලට මම එළියේ ඉඳලා දොරට තට්ටු කරද්දිත් ඇයි මෙයාට මේ දොර අරින්නේ නැත්තේ කියලා එයාලා මොනවා හිතුවද දන්නේ නැහැ හැබැයි. මම ඇත්තටම මේ දවස් ටිකේ කොහෙවත් යන්න නැතුව ගෙදරටම වෙලා ඉන්නවා කියලා හිතාගෙන හිටියේ. මොකද ටිකක් මහන්සි මේ දවස් ටිකේම. ඒ වගේම චුට්ටක් අසනීපෙන් හිටියේ. මිග්‍රේන් හැදෙලා දන්නවනේ. ඉතින් මිග්‍රේන් හැදුනම වැඩක් කරගන්න බෑ. ඉතින් ඔය වගේ දේවල් හින්දා මම හිතුවා අද කොහෙවත් යන්නේ නැහැ. ගෙදරටම වෙලා ඉන්නවා. හවසට මං අම්මිත් එක්ක පන්සලට යන්න හිතාගෙන හිටියේ. ඒ ඇස්සේ මේ මගේ යාළුවා මේ කට්ටිය විහිළු කරනවා මගේ වෙඩින් එකක් ගමු කියලා. ඒකයි ඔය මූණ එකපාරම වෙනස් වෙන්නේ. ගණන් ගන්න එපා. යාළුවා දවස් 2කට විතර පස්සේ එයා ලංකාවෙන් යනවනේ. එතකොට ආයේ මීට් වෙන දවසක් නැති හින්දා තමයි මේ අද දවසේ යව මීට් වෙන දාගත්තේ. ඉතින් මං හිතුවෙත් නෑ මෙයා මේ වගේ දේවල් ප්ලෑන් කරලා තියෙයි කියලා. අනේ ඇත්තටම හරි සතුටුයි. මම හිතුවෙත් නෑ. ඒ තුන්දෙනාටම ගොඩාක් තෑන්ක්ස් මේ මං වෙනුවෙන් මේ දේවල් කරාට. ඊට පස්සේ ඉතින් අපි 4 දෙනා ෆොටෝස් ගහලා එක දේවල් කතා කර ඕම තමයි ඉතින් ටික වෙලාවක් එතන හිටියා. මම බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන එක ගැන එහෙම ලොකුවට හිතන්නේ නැහැ. හැබැයි තව කෙනෙක්ගේ බර්ත්ඩේ එකකදී එයාලව සතුටින් තියන්න ඕන. මේ එයාලගේ දවස එයාලා වෙනුවෙන් පුංචි තෑග්ගක් දෙන්න. මොකක් හරි එයාලට ඒ දවසේ එයාලව සතුටින් තියන්න මොකක් හරි ලස්සන මතකයක් ඉතුරු කරන්න. ඒ වගේ දේවල් වලට කැමති. අනිත් අයගේ බර්ත්ඩේස් වලදී ඒව සෙලිබ්‍රේට් කරන්න කැමති. හැබැයි මගේ බර්ත්ඩේ එකේදී මට එහෙම මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ඕන කියලා එහෙම දෙයක් මට හිතෙන්නේ නැහැ. මම කැමති එදාට ටිකක් තනියම ඉන්න. පන්සලකට ගිහිල්ලා නැත්තම් චර්ච් එකට හරි ගිහිල්ලා එහෙම ටිකක් තනියම ඉන්න තමයි මම ආස. හැබැයි දැන් මේ බර්ත්ඩේ එක වෙනස්. මම ඇත්තටම හිතුවේ නැහැ අද මෙයාලා මේ වගේ වැඩක් කරයි කියලා. මොකද අපි ප්ලෑන් කරගත්තේ වෙන දෙයක්. ඒ වුණාට මෙතන උනේ තව දෙයක්. මේ ඉතින් එහෙම තමයි ජීවිතේ අපි හිතන්නේවත් නැති අය හිතන්නේවත් නැති වෙලාවල් වල අපිව මාන විදිහට සතුටු කරනවා. ඉතින් ඒක ඇත්තටම වටිනවා. අනේ මන්ද ඒක ඔයාලා මොන විදිහට හිතයිද කියන්න මට තේරෙන්නේ නැහැ. මේ ඇත්තටම හරි සතුටුයි මෙහෙම වෙද්දී. මොකද මම හිතුවේවත් නැති වෙලාවක හිතුවේවත් නැති මේ අය මේ වගේ දෙයක් කරයි කියලා ඇත්තටම හිතුවේ නෑ මට. ඒක මට මාර සතුටුයි. හවස හිතාගෙන හිටියේ පන්සලට යන්න. ඉතින් ඒ අතරේ මගේ අනිත් යාළුවෝ කට්ටියවත් මීට් to you.
අලා එක කාලය ගත කරලා කාලා බීලා සතුටින් ඉඳලා ඉතින් ඒ වෙලාවේ ඇත්තට මගේ මූඩ් එක පොඩ්ඩක් කවුල් වෙලා තිබ්බ. ඊට පස්සේ ඒක හරි ගියා. ඊට පස්සේ ආවා පන්සලට යන්න. මොකද එදා මං අමිත් එක්ක පන්සල් යන්න ප්ලෑන් කරන් හිටියා කියලා කිව්වනේ. බෝධි පූජාවක් කරන්න හිතාගෙන හිටියේ. ඇත්තටම බෝධි පූජාව කරාට පස්සේ හිතට මාර නිදහසක් දැනුනේ. හයි ළමයි, මං දැන් තමයි ආවේ. මට ගිෆ්ට් එකක් හම්බුණා යාළුවෝ දීපු. බලමු මාත් එක්ක මොනවද කියලා. ඕහු ගන්න එපා. මේ ටික පොඩ්ඩ. හෙලෝ. මොකද දෙන්නේ? අලුත් සාමාන්‍යකේ අලුත් පවුලට එකතු වුණේ ලස්සනයි ඔයාට උනේ. එයා කියුට් නේ. ඔයාලට මම ඒවා හරි කියුට් මේ ඔක්කොම. කියුට් මෙයාත් හොඳයි. මෙයාට යාළුවෝ කට්ටියක් ඉන්නවා. මේ ඉන්නකම පෙන්නන්න. මේ යාළුවාට තව යාළුවෝ ටිකක් ඉන්නවා මං ගාව. එතකොට එයාලට මම එයාලා වඳුන්වලා දෙනවා. අනේ ඒ ටික මාර කියුට්. ඇත්තටම ඔයාලා බලනවනේ. මේ thank you ඔයාලට. එතකොට උදේ ඉඳලා යාළුවෝ ටික අපේ ඊශක්කි, මල්ලි, චාමි, කාංචනා, නිදසී, එතකොට මනුෂාන් මල්ලි. ඉතින් උදේ නැගිටලා බලද්දී තව සතුට හිතෙන දෙයක් වුණා. ඒක තමයි මගේ පළවෙනි බර්ත්ඩේ ගිෆ්ට් එක. ඒ තමයි මෙන්න මේක. ඉතින් thank you RMP Studio and Ravidu Mother Photography. thank you ඔයාලා මහන්සි වෙලා මේ වැඩේ කරලා දුන්නට. ඒක ඇත්තටම මාරම ලස්සනට තියෙනවා ෆොටෝස් ටික. මම මාර ආසයි ඒකට. ඉතින් ඔය අතරේ අපේ ගෙදරත් කේක් එකක් ගෙනල්ලා තිබ්බ. අපේ අක්කි තමයි ඒක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් එදා ඇත්තටම මට කේක් දවසක් වුණා. උදේ ඉඳලා කේක්නේ ටිකක් මට කේක් කාලා චුට්ටක් කේක් ටිකක් ඇති වෙනකම් කේක් කෑවා. ඉතින් අද දවස දැනට කේක් ඇති කියලා හිතුණා. මම කේක් ඇල්ලුවත් නෑ, ආයෙ කෑවෙත් නෑ. ඒක වෙනමම තිබ්බා. ඉතින් ඔහොම තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස ගෙවුනේ. ඉතින් තවත් අලුත් vlog එකකින් හම්බෙනකන් පරිස්සමින් ඉන්න ළමයි.